අද මාර්තු 8 වෙනිදා ලෝක කාන්තා දිනය. ලෝකෙ කොහේ හිටියත් කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම, ආදරය සහ උත්සාහය සමරන දිනයක්. ඉතින් ඒ විශේෂ දිනෙත් මතක් කරන ගමන් මං වැඩට යනවා. අද නිකන් පරිසරය හරිම අමුතුයි. නිකන් හොල්මන් ෆිල්ම් එකක් වගේ මට දැනෙන්නේ. ඒක ළඟ පේනවා අඩුයි. හොල්මන් ෆිල්ම් වලත් මං හිතන්නේ මේ විදියයි. ඉතින් මේ සීත කාලේ ටික ඉවර වෙගෙන යන්නේ. ඉතින් මේ සීත කාලයත් වසන්ත කාලයත් අතර මේ කාලයේ පරිසරයේ ලොකු වෙනස්කම් වෙනවා. ඒවා ඉතින් හරි සංවේදී විදියට බලාගෙන හිටියොත් හරිම ලස්සනයි. හරියට මේක නිකන් මීදුම් වලාවෙන් වැහිලා තියෙන්නේ පරිසරයේ අපිට නොපෙනෙන්න රහසිගතව ගස් කොළන් වලට පණ දෙනවා වගේ. ඉතින් මෙහෙම දේවල් දකිද්දී ඇත්තටම මම වීඩියෝස් ගන්නවා. කාලෙකදී මට මේවා බලලා සතුටු වෙන්න වගේම මේ වගේ පරිසරයක් නොනිට ඒක දැකලා සතුටු වෙන්නත් පුළුවන් කියලා හිතලා. ඉතින් මේක මට අද වැඩ කියලා හිතලා වැරදීමකින් වැඩට ගිහිල්ලා ආයෙත් බස් එකේ ගෙදර එන ගමන් ගත්ත වීඩියෝ එක. ඉතින් ඒක ගැනත් ලොකු දුකක් නෑ. අපි නිවාඩු දවසේ ඉස්කෝලේ ගියපු මිනිස්සු. ඒකත් හරි ලස්සන මතකයක්. හැබැයි මම ඒකෙන් අද උපරිම ප්‍රයෝජන ගත්තා. ඉන්නකෝ මම ඔයගලන්ට පෙන්නන්න. දැන් ඉතින් ඔයාලා හිතන්න එපා මම බස් එකක් හයර් එකට අරන් ගෙදර යනවා කියලා. මේ බස් එකේ මං විතරයි ඉන්නේ තනියම. ඉතින් බස් එකෙන් බැලලා ඇවිදගෙන යද්දී මට පොඩි දෙයක් දකින්න ලැබුණා. අපිට ගොඩාක් වෙලාවට ඉක්මන් ගමන් නිසා අපේ යවට පරිසරයේ තියෙන ලස්සන ගොඩක් වෙලාවට අපිට මග ඇරෙනවා. ඒත් හිමින් ඒවා විඳගෙන යද්දී ගොඩක් දේවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේත් ඒ වගේ මං නතර වුණු ගහක්. මේක තමයි පයිනස් කියන්නේ. මේ ගහ මේ රටට හරි සුවිශේෂී ගහක්. ඒ තරමටම මේ ගහට දරා ගැනීමේ ශක්තිය තියෙනවා. කොච්චර හිම කුණාටු ආවත්, කොච්චර හිම වැටුණත් මේ ගහේ අතු කඩා වැටෙනව හරිම අඩුයි. මොකද මේ ගහේ කොළ අතු පිහිටලා තියෙන විදිහෙම ඒ හිම වලට ඔරොත්තු දෙන විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගහ මේ රටට කොච්චර සුවිශේෂීද කියනවා නම් මේ රටේ මුල් ආදිවාසීන් මේ ගහට දේවත්වයෙන් සලකලා තියෙනවා. හේතුව තමයි මේ ගහෙන් ඖෂධ වර්ග විදියට මේ ගහේ කොළ පොතු ගෙඩි පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව නැව් හදන්න, ඊට අමතරව ගෙවල් හදන්න හැම දෙයකම මේ ගහ ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒක නිසාම මේ වෙනකම් මේ ගහට මේ රටේ සුවිශේෂී තැනක් දෙනවා. මේ ගහ කපන්න අපි රජයෙන් අවසරයක් ගන්න ඕනේ. ඉතින් බලන්න මේ පයිනස් ගෙඩියේ ලස්සන. මේක හරිම අපූර්ව නිර්මාණයක්. මේක සීතලට ඇකිලෙන්නත්, රස්නේ කාලට මේක විහිදෙන්නත් විදියට පරිසරයේ අරුම පුදුම විදියට නිර්මාණය වෙච්ච දෙයක්. ඉතින් බලන්න මේ කොරපොතු වගේ තියෙන පයිනස් ගෙඩියේ ලස්සන. මේක මේ විදියට පෙන්නට මේක ඇතුලේ බීජ ආරක්ෂිතව තියෙනවා. ඊළඟ පාර බිහි කරන්න මේ විදියට තමයි මේ ශාකයේ බීජ සැකසීලා තියෙන්නේ. ඉතින් මේක වැස්ස වෙලාවට ඇකිලිලා තිබුණත් හොඳට ඉර පායලා අවුව තියෙන වෙලාවට මේ ගෙඩි හොඳට විවෘත වෙලා හුළඟේ පාවෙලා යනවා මේ ගෙඩි. එහෙම තමයි අලුත් පරම්පරාව ව්‍යාප්ත කරන්නේ. මේ ගහ ස්වභාව ධර්මයෙන් හැදිලා තියෙන්නෙම ඒ විදියට. ඉතින් කැනඩාවේ ෆෙඩරල් නීතිය අනුව මේ ගහ අප්‍රේල් මාසේ ඉඳන් අගෝස්තු මාසය යනකම්, ඒ කියන්නේ කුරුල්ලන් කූඩු තන්න මාසය, මේ ගහේ අත්තක්වත් කපන්න බෑ. ඉතින් සීත කාලයේදී අනිත් හැම ගහකම කොළ වැටලා නිදා ගනිද්දී මේ ගහ තමයි වින්ටර් කාලයේදීත් මුළු රටටම ඔක්සිජන් ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් වැටුණු ලොකු පයිනස් ගස් දෙකකට පුළුවන් පුද්ගලයෙකුට අවුරුද්දට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න. එච්චර සේවයක් මේ ගහෙන් මුළු පරිසර පද්ධතියටම ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ මේපල් ගහක්. ඉතින් මේ මේපල් ගහ වසන්ත කාලයට කොළ වලින් පිරෙනවා. මේ බලන්න දැනටමත් මේ විදියට හැදිලා තියෙන්නේ. තව ටික දවසකින්, තව මාසෙකින් දෙකකින්
මුළු ගහම කොළ වලින් පිරලා යනවා. ඉතින් මේ තියෙන්නේ පයිනස් ගස්වල තවත් වර්ගයයි. මේ පයිනස් වල ගොඩක් වර්ග තියෙනවා. මේ තවත් එක වර්ගයක්. ඉතින් මේවා කලාත්මක නිර්මාණ වලට එහෙම යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මඟ දෙපැත්තේ තියෙන ගස් කොළන් දිහත් හරි විමසිල්ලෙන් බැලුවම පරිසරයට තවත් ටිකක් ආදරේ හිතෙනවා. අපිටත් අපේ ජීවිතේට ගන්න පාඩම් පරිසරයෙන් ඉගෙන ගන්න තියෙනවා. කොච්චර රළු වුණත් ජීවිතේ අල්ලගෙන ඉන්න වැටෙන්න නොදී ඒක තමයි අපිට පරිසරයෙන් ගන්න පුළුවන් තවත් පාඩමක්. ඔන්න ඉතින් මං ගෙදර ළඟටත් ආවා. මේ තියෙන්නේ ගිය නත්තලට පයිනස් ගස් වලින් සරසපු නත්තල් සැරසිල්ලක්. ඉතින් එන්නකෝ බලන්න මේ ක්‍රිස්මස් ට්‍රී එකේ පයිනස් ගහේ කෝන් වලින් තමයි ගොඩක් තැන්වල සරසලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඉතින් මේවා වෙළඳ වටිනාකමක් ඇති දෙයක්. මිනිස්සු මේවා එකතු කරලා මහා පරිමාණයෙන් වෙළඳ පොළට දානවා. ඉතින් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්තුතියි.